ඔයාලත් ගෙදරින් එළියට ගියාම කම්මැලිකමට Facebook, TikTok වගේ දේවල් ඕපන් කරාම මෙන්න මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවද? ගොඩක් වෙලාවට අපි ගෙදරින් එළියට ගියාම කම්මැලිකමක් ආවහම Facebook, TikTok වගේ සමාජ ජංජාලයන්හි සංසරණය වෙන්න අමතක කරන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රසිද්ධ ස්ථානයක සමාජ මාධ්‍යයක සංසරණය කරන්න ගියාම සමහර වෙලාවට අපි අතින් Facebook එක, TikTok එක වගේ දේවල් වල එකපාරටම ලොකු සද්දකින් ඕපන් වෙනවා. අපිට විශාල සද්දයක් ඇහුණා. ඉතින් ඒ වෙලාවට අපි ගොඩක් අපහසුතාවයන්ටපත් වෙනවා. ගොඩක් වෙලාවට අපි මල ගෙදරක වගේ ගියොත් ඒක තවත් වැඩි. මොකද මිනිස්සු සයිලන්ට් පරිසරයක මිනිස්සු එකපාරටම අපේ දිහා බලනවා. ඉතින් මේක මග අරගන්න TikTok එකකින් පොඩි සෙටින් එකක් අපිට දීලා තියෙනවා. ඒක බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් අද බලමු අපි කොහොමද මේ සෙටින් එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයා TikTok account එකට යන්න. ගිහිල්ලා ඔයාගේ profile එක open කරගන්න. දැන් මේ උඩ තියෙන තිත්තිලි තුන මත ටච් කරන්න. දැන් මෙන්න මේ පල්ලෙහා තියෙන settings and privacy කියන එක ටච් කරන්න. දැන් ඔයාලට ලැබෙන මේ menu එකේ පල්ලෙහා content and display යටතේ තියෙනවා playback කියලා option එකක්. ඒක ටච් කරන්න. ඒකේ තියෙනවා open TikTok on mute කියලා ටික් එකක් දාගන්න. අන්න ඒ ටික් එක දාගන්න. ඔන්න දැන් අපි app එක close කරනවා. අපි ආපහු app එක open කරනකොට silent mode එකේ තමයි app එක on වෙන්නේ. ඉතින් මේ වගේ videos බලන්න කැමති අය මාව follow කරන්න. Thank you.